1954 පෙබරවාරි 20 වෙනිදා රාත්‍රියේ එක්සත් ජනපදයේ ජනාධිපති ඩොයිට් ඩී අයින්සර්හව අභිරහස් ලෙස අතුරුදහන් වෙනවා. ඉතින් ජනාධිපති ගැන රටේ නිල කතාව උනේ ඒ අතුරුදහන් වීම සම්බන්ධව දන්ත වෛද්‍ය හදිසි ප්‍රතිකාරයක් නිසා තමයි මේ අතුරුදහන් වීම සිදු වුණේ කියලා. හැබැයි මේකේ පිටිපස්ස තියෙන සත්‍ය ඊට වඩා බිහිසුණු වුණා. ඇමරිකානු ජනාධිපතිවරයා රහස්ගත හමුවීමට ගිහිල්ලා තිබුණා. ඒ පිටසක්වල ජීවීන් එක්ක. මේක ඇමරිකානු ඉතිහාසයේ ලෝකෙන් සැඟවුණු පිටුවක්ද නැතිනම් හුදෙක්ම කුමන්ත්‍රණ න්‍යායක්ද? එහෙනම් ඉතින් මේ ගැන නොලෙජ්ජිත් තාරත් එක්ක ගැඹුරින් කතා කරමු. අවසාන තප්පර වෙනකන් රැඳිලා ඉන්නේ වගේ නොලෙජ්ජිත් තාරා YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. දවල මන්දිරයේ කියා සිටියේ අයින්සර්හව ජනාධිපතිගේ දතක් කැඩිලා දන්ත වෛද්‍යවරයෙකු හමුවීමට ගියා කියලා. නමුත් පුදුමයට කාරණාව තමයි දන්ත වෛද්‍යවරයාගේ කාර්යාලයේ ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය වාර්තාවලත් මේ ගැන කිසිසේත්ම සඳහන් වෙලා නැහැ. අයින්සර්හවර් පුස්තකාලයේත් 1954 පෙබරවාරි මාසයේ කිසිම දන්ත වෛද්‍ය ප්‍රතිකාරයක් පිළිබඳව සඳහන් වෙලා නැහැ. මේක හුදු අහම්බයක්ද නැත්නම් රහසක් වසන් කිරීමක්ද? ඇත්තම කතාව ආරම්භ වෙන්නේ එඩ්වර්ඩ් එයාර්ෆෝස් බේස් වල. සමහර කුමන්ත්‍රණ න්‍යායවාදීන්ට අනුව ජනාධිපති අයිසන්හව එඩ්වර්ඩ් එයාර්ෆෝස් බේස් එකේ රහස්ගත හමුවීමකට ගිහිල්ලා තියෙනවා. මේ හමුවීමට යන්න මෙජෙස්ටික් 12 කියන රහස්ගත කණ්ඩායමකුත් පිහිටවලා තිබුණා. මේගොල්ලන්ගේ කාර්යය උනේ පිටසක්වල තාක්ෂණය හැසිරීම වගේම මේ තොරතුරු මහජනතාවගෙන් සංගවා තියන්න. ඉතින් මේ හමුවීමේදී නෝ බේස් කියලා හඳුන්වන පිටසක්වල ජීවීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීමට පැමිණියා කියලා. ඒගොල්ලෝ උස සිහින් සුදු මැලි සමක් සහ දිගු රන්වන් හිස්කෙස් තියෙන මිනිසුන්ට සමාන පෙනුමක් තියෙන අය. ජනාධිපතිවරයාට මේගොල්ලෝ සාමයේ මාවත පෙන්වුවා. ඒ කියන්නේ සියලුම න්‍යෂ්ටිකව ඉවත් කරන්න කියලා. ඒ වෙනුවට අසීමිත පිරිසිදු ශක්තියක්, ලෝකේ රෝග අවසන් කිරීමත් සහ වසර 300ක් දක්වා මිනිස් ආයු කාලය වැඩි කරලා දෙන්න නෝබේස්ලා පොරොන්දු වුණා. ඒක ඩීල් එකක්. නෝබේස්ලා මෙතනදී තවත් පිටසක්වල ජීවී විශේෂයක් ගැන අනතුරු අඟවලා තිබුණා ජනාධිපතිතුමාට. ඒ තමා ග්‍රේස්. ඉතින් මේ හමුවීමට ඊට පස්සේ ග්‍රේස් කණ්ඩායමත් පැමිණි. ඒගොල්ලෝ අලු පැහැති සමත් තියෙන විශාල හිස සහ කළු ඇස් ඇති කුඩා ජීවීන් විශේෂයක්. ඒගොල්ලෝ ජනාධිපතිත් එක්ක කතා කරේ අසීමිත බල ශක්තිය, ප්‍රචාලන තාක්ෂණය සහ ඇමරිකාව සියවස් ගණනාවක් ලෝකෙන් වැජබිලා ඉදිරියට ගෙන යා හැකි අවි ආයුධ ගැන. ඉතින් ඒ වෙනුවට මේ ග්‍රේස් කියන පිටසක්වල ජීවීන්ට අවශ්‍ය වුණේ පෘථුවියේ රහස්ගතව ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් සිද්ධ කිරීමට අවසරය. ජනගහණයෙන් තෝරාගත් පිරිසක් ජීව විද්‍යාත්මක අධ්‍යයනය සඳහා ලබා දීම. ඇමරිකාව ග්‍රේස්ලගේ ගිවිසුමට එකඟ වෙනවා. මේ ගිවිසුමට තමයි ග්‍රේඩා ගිවිසුම කියලා හඳුන්වන්නේ. මේ ගිවිසුමේ කොටසක් ලෙස නිව් මෙක්සිකෝයේ කඳුකරේ ඩියුල්ස් බේස් කියලා හඳුන්වන රහස්ගත භූගත කැණීමක වැඩ කටයුතු ආරම්භ කරනවා. ෆිල් ෂ්නයිඩර් කියන පුද්ගලයා. එයා පසු කාලයේදී මාධ්‍යයට කියා හිටියේ එයා තමයි මේ භූගත කඳවුර ගොඩනැගීම සම්බන්ධයෙන් වූ රජයේ විද්‍යාඥයා කියලා. එයා කිව්වේ මේ පහසුකම මිනිසුන් සහ ග්‍රේ අතර සහයෝගීතාවය සඳහා ඉදිරි කරන ලැබුවක් කියලා. ඉතින් මේ ෂයින්ඩර්ගේ කතාවට අනුව ඩියුබ් බේස් වල කැණීම් අතරතුර ගේ විසින් දැනටමත් අල්ලාගෙන සිටි දැවැන්ත භූගත ගුහාවක් සොයාගත්තා. ඒ කියන්නේ ග්‍රේ ඇමරිකානු ජනාධිපතිත් එක්ක ගිවිසුමට පෙරත් අපේ ලෝකෙ අල්ලගෙන ඉඳලා තියෙනවා. මේ භූගත ස්ථානයේ මිනිසුන්ගේ කොටස් සහිත ටැංකි දහස් ගණනින් තිබුණා. ඒවල පිටසක්වල බිත්තරක් තිබුණා. ෂේඩ්ස් කියා සිටින්නේ ග්‍රේස් ජීවින් මිනිසුන් අධ්‍යයනය කරන්නේ නැහැ කියලා. ඔවුන් මිනිසුන් මරාගෙන කනවා කියලා. මේ අවස්ථාවේදී ග්‍රේස්වරුන් සහ ෂේඩර්ගේ පිරිසත් අතර ගැටුමක් ඇති වෙලා මිනිස්සු 66 දෙනෙක් මිය ගියා. ෂේඩර්ත් මේ ගැටුමේදී ග්‍රේස්වරුන් දෙදෙනෙකු මරා දැමුවා කියලා කියනවා. මේ කතාව කොච්චර දුරට සත්‍යද කියලා අපට ඇත්තම තීරණය කරන්න බෑ. හැබැයි අයිසන්හව එයාගේ අන්තිම සමුගැනීමේ කතාවේදී මිලිටරි කාර්මික සංකීර්ණයක් ගැන අනතුරු අඟවලා තියෙනවා. එහෙම අනතුරු ඇඟෙව්වේ ඇයි? පිටසක්වල ජීවීන් සමග ඇති වූ ගිවිසුම ගැනද? එහෙමත් නැත්නම් ගිවිසුම ගැන මේ කතා ඔක්කොම ප්‍රබන්ධද? නැත්නම් අපි නොදන්නා සත්‍යම් මේකේ සැඟවෙලා තියෙනවද? අපේ ලෝකෙටම සාමකාමීත්වය අවශ්‍ය වුණත් බලය අපට සාමය ගෙනෙනවා කියලා අපි විශ්වාස කරනවා කියලා තමයි ඇමරිකානු ජනාධිපතිගේ කතාවක සඳහන් වෙන්නේ. සත්‍ය මොකක් වුණත් අපේ තීරණය හැම වෙලාවෙම අපේ අනාගතේ තීරණය කරනවා කියලා. ඉතින් ඔයාගේ අදහස මොකක්ද? ඇත්තටම අයිසන්හව පිටසක්වලයන් සමග ග්‍රේඩා ගිවිසුම අත්සන් කරලා තියෙනවද? ඔයාගේ අදහස් කමෙන්ට් එකක් විදිහට ලියන්න. විශ්වාසය සරා සැරිසරන්න. නොලෙජ් විත් තාරත් එක්ක දිගටම රැඳිලා ඉන්න.